ආදරණීය යාළුවනේ කොහොමද ඔයාලට? ටික දවසකට පස්සේ අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න හිතුවා. ඉතින් හරිම ලස්සන දවසක උදේ පාන්දර මගේ යාළුවෙකුගේ වැඩකට තකස කියන්න තමයි මේ හදන්නේ. ඉතින් මේ තමයි මම ජපානයේ සාමාන්‍ය දුම්රියක යන පළවෙනිම වතාව. ඉතින් ඒ අලුත් අත්දැකීම මං හරිම ආසාවෙන් සතුටින් අත්විඳ කිව්වොත් හරි. ඉතින් මම ලංකාවේ ඉද්දී මට අවුරුදු 20 විතර නිතරම කල්පනා කරපු දෙයක් තමයි අනාගතේ මම මොකක්ද කරන්නේ, මම බලාපොරොත්තු වෙන ජීවිතේ කොහොමද මං හැබෑ කරගන්නේ කියන එක. කොච්චර හිතුවද කිව්වොත් සමහර දවස් හරිම ස්ට්‍රෙස්. ඉතින් ඒ කාලේ මට රට යනවා කියලා අදහසක් හිතේ අහලකවත් නොතිබුණ තරම්. ඒත් මට අනාගතේ වෙනුවෙන් හීන ගොඩක් තිබුණා. කාලෙත් එක්ක ඒ හීන හැබෑ කරගන්න නම් ලංකාවේ ඉන්නේ නැතුව මං රට යන්නම වෙනවා කියලා මං තේරුම් ගත්තා. ඉතින් කාලෙත් එක්ක අම්මලා තාත්තලා වයසට යද්දී ලෙඩ වෙද්දී මම එයාලා වෙනුවෙන් දෙයක් කරන්න වගකීමක් ගන්න ඉක්මනටම ඕනි කියලා හිතුවා. ඉතින් ඉගෙන ගන්න රට යනවා කියන එක මට ඒ වෙලාවේ දැනුනේ හැබෑ කරගන්න අමාරු ලොකු හීනයක් කියලා විතරයි. හැබැයි මං ඒ වෙනුවෙන් ටික වැඩ කරන්නත් පටන් ගත්තා. ඒ බලාපොරොත්තු සාර්ථක වෙගෙන එද්දී ලොකු බාධා ආවේ නැතුව නෙමෙයි. ඒ හැම බාධාවක්ම හිත අවුල් කිය හේතු තිබුණත් ඒ අරමුණ අල්ලගෙන ඉන්න මට මගේ පවුලේ අය වගේම මං ආදරය කරන කෙනත් මට ගොඩක් උදව් කරා. ඉතින් ඒ බාධා අස්සේ නතර නොවී අල්ලගෙන මම මේ ආපු ගමන ගැන මට මේ කෝච්චියෙන් එළිය බලාගෙන යද්දී ගොඩක් මතක් වුණා. බලන්නකෝ ජීවිතේ එක අරමුණු වෙනුවෙන් මිනිස්සු කාර්යබහුල වෙන තරම්. ඉතින් වර්තමානයේ හැමෝගෙම ජීවිත හරිම කාර්යබහුලයි. Tamanගේ අරමුණු වෙනුවෙන් පවුලේ අයගේ වගකීම් වෙනුවෙන් හැල්මෙතවන මේ ජීවිත ගමනේ අන්තිම කාලේ පසුතැවෙන්නේ නැතුව ඉන්න නම් දෙයක් කරන්න පුළුවන් කාලේ ඒ වෙනුවෙන් උපරිමය අදවන්න වෙනවා. සමහර විට මේ ජීවිතයේ අපිට ගොඩාක් විඩාපර ගතියක් දැනේ. ඒ විඩාපර ගතිය මකා ගන්න ඔයාව ඔයා අමතක නොකර ඔයාගේ ආත්මයට සැනසීමක් වෙනවා කියලා දැනෙන හැම යහපත් අත්දැකීමක්ම ජීවිතයට ලබා ගන්න. එතකොට අවසානයේදී අපි අතින් ආදරණීයන්ට විය යුතු වගකීම් ඉටු වෙලා අපේ මානසික සතුටත් එක්ක කලකිරීමකින් තොරව අතීතය දිහා හැරිලා බලලා සතුටු වෙන්න පුළුවන් දවසක් අපිට උදා වෙයි. ඉතින් මේ වගේ රටකට ආවහම දන්නේ නැති දේවල් ගොඩක් ජීවිතේට අත්දැකීම් ගොන්නක් එකතු කරගන්න ටික තමන් වෙනුවෙන් උත්සාහ කරන්න වෙන්නේ තමන්ටම තමයි. මේ වගේ රටක වෙලාවට වැඩක් කරන්න, පිළිවෙලට දෙයක් කරන්න, තමන්ගේ දේවල් තනියම කරගන්න, තමන්ගේ ජීවිතය වෙනුවෙන් සටන් කරන්න, සමාජයේ කපටු මිනිස්සු එක්ක පරිස්සමින් ගනුදෙනු කරන්න, මේ හැම දෙයක් වගේම තමන්ගේ කෑම බීම හදාගන්න, තමන්ටම මුදල් පරිහරණය කරන්න, කළමනාකරණය කරගන්න, ඒ හැමදේම කරන්න වෙන්නේ තමන්ට තනියම. ඉතින් රට ජීවිතේ තමන්ට තමන් විතරයි කියලා හිතාගෙන ප්‍රශ්න එක්ක ඒවත් දරාගෙන තමන්ගේ අරමුණට මුල් තැන දීලා යන්න ඕන ගමනක් තමයි මේ ජීවිතේ. ඔන්න ඉතින් මේ කතාව අස්සේ අපි යන්න ඕන ගමනක් ගිහින් අන්තිමට මැක් එකට ආවා. ඉතින් මේකෙන් කෑමක් කාලා අපි යහපව් ගෙදර ගියා.
ඊට පස්සේ ගෙදර ඇවිත් මහන්සි අඩු වෙනකම් ටිකක් නිදාගෙන ඉඳලා අපේ රයිස් එකකුත් හැදුවා. ඉතින් ඒකත් කාලා දැන් මේ සීතලේ ටිකක් රෑ වෙලා එළියට පැස්සේ ලිරිකා එකට යන්න. දයිසර්ගෙන් උවමනා කරන දේවල් ටිකක් ගන්නයි 2026ට ලෑස්ති වෙන්න කලින් තියාම 2026 ප්ලෑන් එකක් හදා ගන්න ඕනි කියලාත් හිතුවා. ඉතින් පෙර සූදානම ගොඩක් වැදගත් නිසා 2026 ප්ලෑන් කරන්න හිතන් ඉන්න විදිහ ලියා ගන්නත් දයිසර් එකෙන් හරිම අඩුවට දේවල් ගන්න පුළුවන් නිසා පොතක් ගන්න හිතුවා. ඉතින් 2026ට මේ පාරත් පිළිවෙලට හැමදේම ප්ලෑන් කරන්න තමයි මම හිතාගෙන ඉන්නේ. ඉතින් ඔන්න දැන් අපි ලිරිකා එකට ඇවිදින් තමයි ඉන්නේ. ඉතින් ක්‍රිස්මස් ළඟ එන නිසා හරිම ලස්සනට සරසලා තිබුණා. ඔන්න ඉතින් ඒ දවසෙන් පස්සේ තවත් අලුත් දවසක ලස්සන උදෑසනක ආරම්භයක් තමයි මේ. අපිට වටපිටාව හැමතැනම ලයිට් දාලා තිබුණට දැන් ඉර පායන්නත් ළඟයි. ඉතින් මේ දැන් මං කරන්න හදන්නේ දයිසර්ගෙන් අරගෙන ආපු මෙන්න මේ ලස්සන පොත 2026 අවුරුද්ද ප්ලෑන් කරන්න හදන එක. ඉතින් මම හිතුවා අධ්‍යාපනයට වගේම ජීවිතේ එක එක අරමුණු වෙනුවෙන් 2026 අවුරුද්දේ මට කරන්න තියෙන දේවල් වෙන වෙනම කොටස් විදිහට මේ පොතේ ලියලා තියාගන්න. ඉතින් මට එතකොට ඒක ගොඩක් ලොකු පහසුවක් වගේම මගේ ජීවිතේ කළමනාකරණයත් එක්ක කරගෙන යද්දී මට ගොඩක් ලොකු පහසුවක් දැනෙයි කියලා මට හිතුණා. ඉතින් ඔන්න ඔය විදිහට මගේ ජීවිතයට අවශ්‍ය කරන හැම දෙයක්ම විවිධ මාතෘකා වලින් විවිධ කොටස් වෙන් කරලා මාස 12ටම අදාළව මම මේ පොත හදාගත්තා. ඉතින් ඔයාලටත් මේ වගේ පොත් හදාගන්න YouTube එකකින් වගේම ඉන්ටර්නෙට් එකකින් ඕන තරම් කරුණු අරගන්නට පුළුවන්. ඉතින් 2026 අවුරුද්ද මට තියෙන ප්‍රධානම අරමුණු 4 මොනවද කියලා මම දන්න නිසා ඒ 4ට වෙනම මෙන්න මේ විදිහට කොටස් වෙන් කරා. ඉතින් 2026 අවුරුද්දේ මට ප්‍රධාන වශයෙන්ම තියෙන এডুকেෂන් ගෝල්ස් මොනවද කියලා මම දන්න නිසා ඒවටත් වෙනම එක මාසයට අදාළව වෙනම කොටස් වෙන් කරගත්තා. ඊට පස්සේ මීල් ප්ලෑන් එකකුත් හදා. ඉතින් ගොඩක් වෙලාවට මේ වගේ රටවල් වල සතියට සැරයක් උයන නිසා ඒක ගොඩක් ලොකු පහසුවක් එයි කියලා හිතුවා මම මේ විදිහට වෙනම කොටස් වෙන් කරලා හදාගන්න එක. ඉතින් ඒ විදිහට වගේම ඊට පස්සේ විවිධ මගේ අරමුණු වෙනුවෙන් මම වෙන වෙනම කොටස් වෙන් කරගත්තා. ඔයාලට දැන් මේ පෙන්නන විදිහට এডুকেෂන් ගෝල්ස් ඒ වගේම දැන් අපිට ඉස්කෝලේ උගන්වන ලිස්නින් ග්‍රැමර් කන්ජි වගේ වට වෙනම ටෙස්ට් වල ලකුණු ලියන්නත් මීල් ප්ලෑන් එකකුත් වෙනම හදාගත්තා. ඊට පස්සේ මෙන්න මේ විදිහට බජට් සේවිංග්ස් වලට වෙනම මාස 12ට අදාළව කොළ ඉතුරු කරලා ජනවාරි මාසේ කොළේ මම මෙන්න මේ විදිහට හදාගත්තා. ඊට පස්සේ අමතර තියෙන ප්ලෑන්ස් වගේම මෙන්න මේ විදිහට මම ගෙවන බිල් ගැන ලියන්නත් පොතේ වෙන් කරගත්ත කොටසක්. ඒ වගේම මගේ ඩ්‍රීම්ස් මොනවද කියලා ලියා ගන්නත් 2026 අවුරුද්දේ මගේ ජොබ් එක ගැන ලියා ගන්නත් මෙන්න මේ විදිහට කොටසක් මම වෙන් කරගත්තා.
ඒ වගේම 2026 අවුරුද්දේ හෙල්ත් ප්ලෑන් වගේම ඒ වගේම පර්සනල් ගෝල්ස්, හෙල්ත් ගෝල්ස්, ප්‍රොෆෙෂනල් ගෝල්ස්, ඒ වගේම මගේ පවුලේ අය වෙනුවෙන් මට කරන්න පුළුවන් දේවල් සහ මං ආදරය කරන කෙනා වෙනුවෙන් මට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා ලියා ගන්න මම අමතක කරේ නැහැ. මොකද ජීවිතේ හැම බැඳීමක්ම අපිට ගොඩක් වටින නිසා. ඉතින් ඒ වගේම මේ තියෙන්නේ මට හම්බෙච්ච ෂේන් ඕඩර් එකක්. ඉතින් මේක හිත හොඳ බොයිෆ්‍රෙන්ඩ්ගෙන් හම්බෙච්ච පොඩි ගිෆ්ට් එකක්. ඉතින් මේ ෂේන් ඕඩර් එක ටී-ෂර්ට් දෙකක් එක්ක ට්‍රවුසර් එකක් තමයි මට එවලා තිබුණේ. ඉතින් ඔන්න ඔහම තමයි මේ ලස්සන දවස් ඉක්මනින්ම ගෙවිලා ගියේ. ඉතින් එහෙනම් තවත් ලස්සන දවසක අලුත් වීඩියෝ එකකින් අපි ආයෙමත් හම්බ වෙමු. මේ වීඩියෝ එක බලුවට ඔයාට ගොඩාක් ස්තුතියි.